Hi guys! අපි මේ කොහෙද යන්නේ කියලා බලා ගන්න ඕන නම් දිගටම මම මේ වීඩියෝ එකත් එක්කලා එකතු වෙලා ඉන්න. ඔන්න දැන් නම් ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති අපි මේ කොහාටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව් අපි මේ එයාපෝට් එකේ තමයි ඉන්නේ. ඇත්තටම කියනවා නම් මමයි මගේ කසින්ස්ලා ටිකයි එකතු වෙලා අපි ට්‍රිප් එකක් යනවා. අපි තායිලන්ත තමයි යන්නේ. ඉතින් හරිම ලස්සන දවස් 3ක් අපි තායිලන්ත ගත කරා. ඒ අපි ලබාගත්තු එක්ස්පීරියන්ස් එක අපි අවිදපු තැන් ඒ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ වීඩියෝ සීරීස් එකක් ඇත්තටම මේ වීඩියෝ සීරීස් එකේ මම එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ Thailand tour වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මම මේ අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ අපි ලංකාවේ ඉඳලා Thailand වලට ගියපු ඒ ට්‍රිප් එක විතරයි. මොකද මම හිතුවා අපි Thailand වල ගිහිල්ලා ඇවිදපු ඒවා ආයෙ වෙනම වීඩියෝස් වලින් තව ඉස්සරහට මොකද මම වීඩියෝ සීරීස් එකම කරන නිසා අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එකේ ඇත්තටම තියෙන්නේ ෆ්ලයිට් එකේ අපි ගියපු එක්ස්පීරියන්ස් එක. එතකොට ෆ්ලයිට් ෆුඩ් ඒ හැම දෙයක්ම ඔයගලන්ට හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන් හැමෝගෙම ඉල්ලනවා දිගටම මාත් එක්ක වීඩියෝ එකේ එකතු වෙලා ඉන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි තායිලන්ඩ් වල ස්වර්ණභූමි බැංකොක් එයාපෝට් එකට ගිහිලා ගොඩ බැස්සේ. ඇත්තටම ෆ්ලයිට් ෆුඩ් ගැන කියනවා නම් ඒ වෙලාවේ මට කියන්න බැරුව ගියා. පළවෙනි දවසේ අපි කියන්නේ ගියපු වෙලාවේ තිබිච්ච ෆ්ලයිට් ෆුඩ් මට එච්චර හරි ගියේ නැහැ. මොකද ඒ වෙලාවේ චිකන් එකයි තිබ්බේ ඉතුරු වෙලා. ඊට පස්සේ ෆිෂ් තමයි තිබ්බේ අනිත් කට්ටියට. ෆිෂ් එක හොඳයි. මං ගත්ත චිකන් එක මට පැස්ට් එක එච්චරටම හරි ගියේ නැහැ. ඒත් කොහොම හරි අපි කාලා ඊට පස්සේ ටිකක් නිදාගෙන චූටි වෙලාවේ නිදා ගන්නත් හම්බ වුණේ. අපි උදේ 6 ගාන විතර වෙද්දී තායිලන්ඩ් වලින් බැස්සා. ඊට පස්සේ අපි දැන් මේ හොටෙල් එකට යන්න තමයි හදන්නේ. පැය එකමාරක විතර ඩ්‍රයිව් එකක් අපිට තිබ්බා. එහෙ තියෙනවා Grab කියලා. අතරම ෆෝන් එකෙන් ඇප් එකකින් තමයි මේ ටැක්සි බුක් කරන්න ඕනේ. අපි ලංකාවේ Pick.me Uber ඒව පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ. එහෙ තියෙනවා Grab කියලා එකක්. ඉතින් අපි කලින් ඒ ගැන හොයලා තියාගත්ත නිසා අපිට
එයාපෝට් එකෙන් බැස්ස ගමන් ග්‍රැබ් එකක් දාගෙන අපේ හොටෙල් එක තියෙන තැනට යන්න අපිට පුළුවන් වුණා. අපි යන අතරමඟ පාර දෙපැත්ත බලාගෙන ගියා. මොකද අලුත් රටක්, අලුත්ම එක්ස්පීරියන්ස් එකක් කවදාවත් දැකලා නැති රටක් ඇත්තටම. ඒ නිසා ඒ පැයකමාරම හොටෙල් එකට ගියු පැයකමාරම අපි වටේ තියෙන ලස්සන බිල්ඩින්ග්ස් දිහා බලාගෙන ගියා. ඒත් එකම අපි දැන් මේ ඉන්නේ අපි නතර වෙලා ඉන්න අපි දවස් 3 නතර වෙලා ඉන්න හොටෙල් එකට ඇවිල්ලා චෙකින් වෙන්න අපිට වෙලාවක් දුන්නා. ඒ චෙකින් වෙන වෙලාව එනකන් අපි මෙතනලා ලොබි එකටලා ඉඳගෙන හිටියා. ඇත්තටම මේ හොටෙල් එක ගැනත් කියන්න ඕනේ. සර්විස් එක ගොඩක් හොඳයි. ඒ වගේම හරිම කාම් හොටෙල් එකක්. ඉතින් ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක් වුණා. මේ දවස් 3 අපිට කම්ෆර්ටබ්ලි ඉන්න මේ හොටෙල් එක ගොඩක් උදව් කරා. මට කියන්න අමතකුණා අපි හිටපු හොටෙල් එකේ නම The Royal River Hotel තමයි අපි මේ දවස් කීපය ඉන්න තෝරගත්ත හොටෙල් එක. ඉතින් ලොකු රූම් ටුවර් එකක් නම් නැහැ. චූටි රූම් ටුවර් එකට ඔයගලන්ව ඔන්න මම දැන් එක්කගෙන යනවා. ඉතින් ඔන්න බලන්නකෝ අපි හොටෙල් එකට ගියා විතරයි එදා දවසේ උදේ වරුවම වහින්න පටන් ගත්තා. ගොඩක් හයියෙන් වැස්සා. අපි පළවෙනි දවසේ ඇත්තටම ටෙම්පල් එකක් බලන්න යන්න තමයි අපි අයිටිනරි එකේ දාගෙන හිටියේ. හැබැයි ඒ ප්ලෑන් එක නම් අපිට ඒ වෙලාවේ වෙනස් කරන්න වුණා. මොකද උදේ වරුව එළිය තරක් බලන්න යන්න බැරි තරමට වහිනවා. ඉතින් අපි කොහෙද ගියේ කියලා ඒ වෙනුවට බලා ගන්න ඕන නම් දිගටම මේ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න.